දෙවැනි ප්‍රශ්නය පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේදී පරිවර්තන ශීඝ්‍රතා වැඩි කිරීම සඳහා දායක වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? නිවැරදි පිළිතුර වෙන්නේ පොලිසෝම. හරිද? ඒක බලමු. mRNA ප්‍රමාණවත් දුරක් චලනය වූ විට දෙවන රයිබෝසෝමයකට ඒකට බැඳෙන්න පුළුවන්. mRNA අණුවේ දිග මත රඳා පවතිමින් එක විටම රයිබෝසෝම ගණනාවක් mRNAට බැඳිය හැකියි. ඒ අණුව සක්‍රියව පරිවර්තනය වන mRNA රැහැනකට රයිබෝසෝම ගණනාවක් බැඳීමෙන් පොලි රයිබෝසෝම හෝ පොලිසෝම සාදනවා. එතකොට මේ පොලි රයිබෝසෝම සෑදීම මගින් පරිවර්තන ශීඝ්‍රතාව වැඩි කරනවා. එතකොට සංඥා පෙප්ටයිඩ කියලා කියන්නේ ඇතැම් පොලිපෙප්ටයිඩ වල තියෙන කෙටි ඇමයිනෝ අම්ල කාණ්ඩයක් සංඥා පෙප්ටයිඩ ලෙස ක්‍රියා කරනවා. එතන මේ සංඥා පෙප්ටයිඩ මගින් සෛලය තුල යම් ස්ථානයකට හෝ ශ්‍රාවය වීමට පොලි පෙප්ටයිඩයකට මඟ පෙන්වනවා. එතකොට ඒක තමයි ප්‍රෝටීන ගමනාගමනය කියලාත් හඳුන්වන්නේ. මෙතියොනීන් කියන්නේ පළවෙනි ඇමයිනෝ අම්ලය. එතකොට 32ට නිවැරදි පිළිතුර 1.